සුබ දවසක්. ඔයාලා හැමෝටම අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගර්භණී සමයේ දන්ත සෞඛ්‍ය පිළිබඳව. ඔයාලා තාමත් මගේ YouTube නාලිකාව subscribe කරලා නැතිනම් පහතින් ඇති subscribe button එක click කරන්න. පුද්ගලයෙකුගේ මනා සෞඛ්‍යයට මුඛ සෞඛ්‍ය ඉතා වැදගත්. ගර්භණී සමයේදී අවශ්‍ය දන්ත ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වන අතර ගර්භයට කිසිදු හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ගර්භණී සමය පුරාම අවශ්‍ය දන්ත ප්‍රතිකාර ලබා ගත හැකි වුවත් වඩා සුදුසු වන්නේ සති 14-20 අතර කාලයයි. අත්‍යවශ්‍ය දන්ත ප්‍රතිකාර පමා කිරීම නිසා මවට හා වැඩෙන කලලයට අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඔබ දන්නවද? දත් දිරා යාම කියන්නේ බෝවන රෝගයක්. දත් දිරා යාමට බලපාන සාධක මොනවද? අංක 1. අවදානම් දන්ත මතු පිට. අංක 2. දත් දිරා යාම ඇති කරන බැක්ටීරියාවල්. ඒ වගේම සිහිනි, ඒ කියන්නේ පැණි රස අඩංගු ආහාර. මේ වගේ දේවල් දත් දිරා යාමට බලපාන සාධක විදිහට ගන්නවා. ගර්භණී සමය තුළදී අයහපත් මුඛ සෞඛ්‍ය තත්ත්වයක් නිසා ඇතිවෙන අනිසි බලපෑම් මොනවද කියලා අපි දැන් බලමු. මවකින් දත් දිරා යන අහිතකර රෝග බීජ ලදරුවට බෝ වෙනවා. ප්‍රතිකාර නොකරන විදුරු මස් රෝග නිසා කලලයට අහිතකර බලපෑම් ඇති වෙනවා. අපි දැන් බලමු ප්‍රතිකාර නොකරන විදුරු මස් රෝග නිසා මොන වගේ බලපෑම්ද ඇති වෙන්නේ කියලා. එකක් තමයි අඩු බර උපත්, low birth weight. ඊළඟ එක මලදර උපත් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි. තව දෙයක් තමයි ගර්භණී සමයේදී දියවැඩියාව ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. මේ දේවල් ඇති වෙන්න බලපාන්නේ ප්‍රතිකාර නොකරන විදුරු මස් රෝග තියෙන නිසා. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනි පුංචි කරුණක් තමයි ගර්භණී සමයේදී කල්ල වර්ධනයට මවගේ දත්වලින් කැල්සියම් ඉවත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මුල් කාලයේ කියන්නේ ප්‍රෙග්නන්සි පීරියඩ් එකේ මුල් කාලේ පවතින උක්කාරය වමනය නිසා දන්ත මත පිට පොඩි කාදනයක් වාගේ ඇති වෙන ඉඩකඩ තියෙනවා. අපි බලමු ගර්භණී මව්වරු විසින් යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා පිළිපදින්න ඕනි කරුණු මොනවද කියලා. පළවෙනිම දේ තමයි දවසට දෙපාරක් ෆ්ලෝරයිඩ් අඩංගු දන්තා ලේපයකින් දත් මදින්න ඕනි. ඊළඟ කරුණ තමයි සිරස අඩංගු ආහාර වර්ග ප්‍රධාන ආහාර වේල වලට පමණක් සීමා කරන්න ඕනි. ඒ කියන්නේ ඔයාලා දවල්ට ආහාර වේලක් ගත්තට පස්සේ ඔයාලට පැණි රස අඩංගු දෙයක් හරි කන්න හිතනවා නම් ප්‍රධාන ආහාර වේලෙන් පස්සේ කෑවට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අලුත් පළතුරු, මඳක් පිසින ලද එළවලු සහ ධාන්‍ය වර්ග පමණක් අතරමැදි ආහාර සඳහා තෝරගන්න ඕනේ. ඒ කියන්නේ මම මුලින් කිව්වා වගේ ප්‍රධාන ආහාර දේල් දෙකක් මැදකට පැණි රස ආහාර වේල් ගන්න එපා කියන එක තමයි මම මෙතනදී මතක් කරන්නේ. ඔයාලට උක්කාරය, වමනය වගේ දේවල් තියෙනවා නම් දත් මදින්න පුළුවන් උක්කාරය, වමනය අවම වෙච්ච වෙලාවකට, අඩු වෙච්ච වෙලාවක් තෝරගන්න. ඊට පස්සේ දත් මදිනකොට සමවෙන්න, ඒ කියන්නේ වමනය ඇති වුණාට පස්සේ අපි කට හොදනවනේ. අර ඇසිඩ් ගතිය හොඳට යන කට හොදන්න. එතකොට දත් දිරා යන එක අවම කරගන්න පුළුවන්. ප්‍රධානතම කරුණ තමයි ගර්භණී සමයේදී අවශ්‍ය දන්ත ප්‍රතිකාර සඳහා ඔයාලා යොමු වෙන්න ඕනි. ඊළඟට මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන්, ඒ කියන්නේ දරුවන්ගේ මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් මව දැනුවත් යුතු කරුණු පිළිබඳ අඩංගු වටිනා වීඩියෝවක් සමගින් අපි හම්බ වෙමු. ඔයාලා තාමත් මගේ YouTube නාලිකාව subscribe කරලා නැතිනම් පහතින් ඇති subscribe button එක click කරන්න. සුබ දවසක්. ස්තුතියි.